අයිබෝවන් අද වීඩියෝ මං ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද කස්ටමර් ඕඩර් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝවට යමු. මුලින්ම පොස්ට් එකේ right side එකේ උඩම තියෙන 3 dot icon එක ටැප් කරන්න. දැන් මේ drop down menu එකෙන් create order button එක ටැප් කරන්න. දැන් ඔයාලට අපේ products ටික cart එකට add කරගන්න පුළුවන්. ඔක්කොම add කරගත්තට පස්සේ create order button එක ටැප් කරන්න. අපි ක්‍රියේට් කරගත්ත ඕඩර් එකට කස්ටමර් කෙනෙක්ව ඇටච් කරගන්න add customer button එක ටැප් කරන්න. දැන් කස්ටමර්ව ලිස්ට් එකෙන් සිලෙක්ට් කරලා add button එක ටැප් කරන්න. ඔයා කස්ටමර් කෙනෙක්ව හදාගන්නේ කොහොමද කියලා තාම දන්නේ නැත්නම් අපේ කස්ටමර්ස්ලා ක්‍රියේට් කරගන්න ආකාරය සම්බන්ධයෙන් තියෙන වීඩියෝ නරඹන්න අමතක කරන්න එපා. දැන් කැලෙන්ඩර් icon එක ටැප් කරලා ඕඩර් එකේ due date එක සහ due time එක add කරගන්න. කස්ටමර්ගේ ඕඩර් එකට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරනවා නම් ඔයාලට පුළුවන් ඇඩ්වාන්ස් පේමන්ට් බොක්ස් එක ටික් කරගන්න. එහෙම නැත්නම් මේ ස්ටෙප් එක ස්කිප් කරන්න ඔයාලට පුළුවන්. ඔක්කොම සෙටප් කරගත්තට පස්සේ සේව් බටන් එක ටැප් කරන්න. දැන් අපි බලමු කොහොමද ක්‍රියේට් කරගත්ත ඕඩර් එක කම්ප්ලීට් කරන්න කියලා. ඕපන් ඕඩර්ස් බටන් එක ක්ලික් කරන්න. දැන් ක්‍රියේට් කරපු ඕඩර් එක ටැප් කරන්න. දැන් ඔයාලට ඕඩර් එකේ ඩීටේල්ස් ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට රෙසිප්ට් එක ෂෙයා කරන්න හෝ ප්‍රී බිල් එකක් print කරන්න අවශ්‍ය නම් ඒක මේ බටන්ස් දෙකෙන් ඔයාලට කරගන්න පුළුවන්. දැන් ඕඩර් එක කම්ප්ලීට් කරන්න හරි එඩිට් කරන්න හරි අවශ්‍ය නම් එඩිට් ඕඩර් බටන් එක ටැප් කරන්න. දැන් ඔයාලට පුළුවන් ඕඩර් එක අප්ඩේට් කරන්න හරි charge කරන්න හරි. ඕඩර් එක කම්ප්ලීට් කරනවා නම් charge බටන් එක ටැප් කරන්න. ඒ වගේම ඔයාලට කස්ටමර් ඕඩර් රිපෝර්ට්ස් බලන්න අවශ්‍ය නම් ඔයාලට ඒක කරන්න පුළුවන් Selmo back office web portal එකට ගිහින්. දැන් advanced sales report section එකේ sales by orders menu එක ක්ලික් කරන්න. දැන් ඔයාලට customer orders reports බලා ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් ෆීචර් එකක් එක්ක අලුත් වීඩියෝ එකකින්